හරි. අර අපිට පොඩ්ඩක් ඔය අහන්නකොට බංගලා ඉන්නේ දැන් මම පොඩ්ඩක් ඉතින් අර මොකක්ද කියන්න පුළුවන් නේ පොඩ්ඩක් ඉතින් අර ළමයි අතර ජවාබ් දෙන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නය 30 සෙකන්ඩ්. A B C D ළමයි උෂ්ණත්වය වැඩි කිරීමේදී රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වන්නේ මන්දයි. නිවර්තිව පහදා දෙන්න. ළමයි උෂ්ණත්වය වැඩි කරද්දී මොකද වෙන්නේ බට? උෂ්ණත්වය වැඩි කරද්දී මොකද වෙන්නේ? අංශවල කම්පණය වැඩි වෙනවා. අංශවල කම්පණය වැඩි වෙනකොට තමයි සක්‍රීය ශක්තිය අපි වලද අණු ගණනක් වැඩි වෙනවා. අණු භාගෙත් වැඩි වෙනවා. ඊට අමතරව තමයි ගැටුම් ප්‍රමාණයත් මොකක් කරන්නේ? වැඩි වෙනවා. ඔය හේතු නිසා තමයි මොකක් කරනවද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. අපි බලමු මේ කියන දේ මොනවද කියලා. ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු වේ. ඊට සක්‍රීය ශක්තිය මොකේකටද වෙනස් කරන්න බෑ. ඒක ප්‍රතික්‍රියාව අනන්‍යයි. C ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා කරන වල සෑම සංඝටනයකින් ඵල නිපද වේ. දරුණේ හැම සංඝටනයකින්ම ඵල හැදෙනවා කියලා එකක් නෑ. ඊට තමයි B ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වැඩි වේ. මොන සක්‍රීය ශක්තිය අඩුවක් වැඩිවක් වෙන්නේ නෑ. ඉතින් දරුණේ මොකටද B බලන්න ඕනේ නෑ. ඒතරදී C තරද නම් උත්තරේ මොකක්ද? පාගිල කියවා. දරුණේ B තරදී C D ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වඩා වැඩි ශක්තියකට ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියට වඩා වැඩි ශක්තියක් ඇති ගැටුම් භාගය වැඩි වී ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියට වඩා වැඩි ශක්තියක් ඇති ගැටුම් වල භාගය වැඩි වී ඕනේ අයි මොකද වෙන්නේ දරුණේ අක්ෂර බෝසාලියක් ගත්තොත් මෙහෙම වෙනවා සක්‍රීය ශක්තිය මෙහෙන් ලකුණු කරා මේ දෙන්නරේ අඩු උෂ්ණත්වයේ මෙතන උගත් වැඩි උෂ්ණත්වය සක්‍රීය ශක්තිය අභිවලද අණු භාගෙත් වැඩි වෙනවා අණු ගණනක් වැඩි වෙනවා උත්තර දරුණේ D හරි උත්තර D පමණයි 5 D පමණයි 5 उत्प्रेरित हाइड्रोजनीकरण मगिन तुनेतिल हेक्सेन दरे हेक्स एक तुना अतर पहा हाय हेक्स तुनेतिल CH2 CH3 तुनेतिल हेक्सेन CH3 CH2 CH2 लबा दिया है कि कुमन एल्काइन वर्ग क्या हाल दिया A B C D उत्प्रेरित हाइड्रोजनीकरण तरुणे A वाला दिगाड़ बुलवान नहीं है A वाला दिगाड़ बुलवान नहीं है फिर तो बंदे बेहतर H2 वाला दिगाड़ बेहतर लोग पेड़े बुलवा C दिगाड़ वाला C सीगड़ा पुलवानी उत्तरे बहुत हाँ अभी बी बोलो बी का है बी आगे सकील विनाश ने बी आगे सकील विनाश ओए लेकिन आटो अगर थेरी ना का त्रित्व बंदे दिए इंदा इंदा करोने दिवैत्रे चूल देगा सकील बलान में मुँह है दोनों में लिखना टी टी तारी उत्तरे करोने A C D उत्तरे हाँ और आज इधर इन लोगों ने विषय तो नहीं बाहर निकले हुए क्या नहीं फिर केवल सितार को बड़ा माता के लोगों ने लोग बड़े मनोहर या मक्की दरने दिनी ना प्रश्न इस तरह डिस्कस कर रही हैं नहीं विषय तो नहीं पेपर ही नहीं तो विषय तो नहीं बाहर निकले हुए मले इधर इन वाला उगे इधर फिर सितार को माता कर रहे हैं तो वो मनोहर ये मनोसे दिखला यहाँ इतनी महंगा बाला माना इधर लोग उड़ी जाने वाला उम्बा आमु बनाने वाला उड़ी जाता है चीज़ तो ना A B C D पहाता कुमना पाँच सनाह कुमना वगांती निवर्ती वेदा पीडने वेडिकल विट द्रव्य का तापांक अडुवे पीडने वेडिकल विट द्रव्य का तापांक वेडिवे हिमालय कंदुमुदुलेदी CISS रोड आडूषणत्ते चले नेटविया है का
සංවෘත දෘಢ වතුරක් තුළ ජලය වාෂ්පීකරණය කරලා නැහැ. බලමු ආයතනය මුලින් අරගෙන පීඩනය වැඩි කළ විට ද්‍රවයක තාපාංකය අඩු වෙයි. තමයි පීඩනය වැඩි කරාම ඇතුලේ වාෂ්ප පීඩනයත් ඒ ගන්නට වෙන්න ඕනේ නේද? එහෙනම් තමයි වාෂ්ප පීඩනය ඒ ගන්නට එන්න පීඩනය වැඩි කරාම තව වාෂ්ප වෙන්න ඕනේ. ඒක තාපාංක මොකද්ද වෙන්නේ? තාපාංක වැඩි වෙන එක වෙන්නේ. තාපාංක වැඩි වෙන එක වෙන්නේ පීඩනය වැඩි කරාම. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. පළවෙනි ප්‍රකාශය වැරදි. B හරිනේ. B හරි. හිමාල කඳු මුදුනේදී දරුවෝ හිමාල කඳු මුදුනේ කේස් එක මොකක්ද? බාහිර වායු වල ඉන්නේ මොකක් කියලා? කඳ මුදුනේ යන බාහිර වායු වල අඩු වෙනවා. දරුවෝ ඒක නතර උත්සවත් මොකක් කරන්නේ? 100 වඩා අඩු නැහැ. හේතු බාහිර වායු වල එකයි එඩියම් වල අඩු වෙනකොට තරුණේ සංතෘප්ත වාෂ්පීන එකයි එඩියම් වල අඩු උත්සවත් වෙන්නේ මොකක් වෙන පටන් ගන්නවා? සංතෘප්ත වාෂ්පීන එකයි එඩියම් වල අඩු බීට් එක නටන්න පටන් ගන්නවා. සංතෘප්ත වාෂ්පීන එකයි එඩියම් වල සෙල්සියස් 100 දී. ඒක 0 වල අඩු උත්සවත් වෙනවා. හරි. සංවෘත දෘಢ වතුරක් තුළ ජලය වාෂ්පීකරණය කරන එක. ළමයි සංවෘත දෘಢ වතුරක්. එයාට බෝතලයක් අරගෙන බෝතලයට ද්‍රව ටිකක් දාලා සීල් කරනවා වාෂ්පීකරණය කරනවා. එහෙමද? වාෂ්පීකරණය මොකද වෙන්නේ? වාෂ්පීකරණය බපේ සමතුලිතව තියෙනවා. මේ මොකද? දුරලදී උත්තරේ නිවැරදි ඒවා දරුණේ AD වැරදි BC හරි උත්තරේ නිවැරදි ඒවා බින්දු උත්තරේ කියද හොපොස් ආනේ දෙක උත්තරේ දෙක 34 B ගොනුවේ ABCD B ගොනුවේ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග පිළිබඳ මින් කුමන වගන්තිය සත්‍ය වේද B ගොනුවේ මූලද්‍රව්‍ය සම්බන්ධ ජලය සමග PCl5 සහ SCl2 අතර ප්‍රතික්‍රියාවේ පිළිවෙලින් H3PO4 සහ සල්ෆර් සෑදී හරිද වැරදිද තමයි PCl5 ප්‍රතික්‍රියාව කවුද දෙන්නේ තක්කාලික PCl5 ජලයත් එක්ක තුල කරුනේ හදන්නේ කවුද කොහොම එක සීමිත ජලය නම් දරුණේ PO කවුද POCl3 දන දෙකයි HCl හදනවා සීමිත ජලය වැඩිපුර ජලය විලාද දරුණේ PCl5 දන H2O හදනවා POH5 දන HCl 5 දරුවේ මේ කියන්නේ කවුද H5යි PO5 ජනනුවක් ගැලෙවුවා H3යි PO4 එහෙනම් මෙතන හැදෙන්නේ දරුවනේ අත්තරම පිළිගන්න ඕන එක තමයි H3PO4 සහසංග ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය ඕල තුන ඕල හතරක් සමයයි සල හතරක් ඕල ගන්නේ ඕල ගන්නේ දරුවේ Cl2 වලින් හැදෙන්නේ මොකක්ද මතක නැහැ SCl2 ජලයත් එක්ක දරුවේ මේකෙදි වෙන්නේ ඇත්තටම OH ලා දෙකක් හැදෙනවා හරි ධන දෙකයි HCl හැදෙනවා Cl වෙන ගන්නේ ඒක OH එක වැදුනා මෙතන දෙකයි එහෙනම් තමයි වැඩේ තියෙන්නේ මෙයා H2යි SO දෙකයි එයා අස්තයි එයාගේ හැදෙන එක නිසා තමයි කවුද H2 SO3 කියන්නේ අත්‍තරම කිව්වොත් මෙතන හැදෙන්නේ SO2යි SO3 හැදෙන්නේ ඇයි මෙතන සල්ෆර් ධන දෙකේ ඉන්නේ ධන දෙක අස්තයි නිසා බිඳුව සල්ෆර් හැදෙනවා ධන හතර සල්ෆර් හැදෙනවා ද්විධාකරණය වෙනවා ඒක තමයි පළවෙනි සල්ෆර් මේ මොන H2SO3 දී ලියන්න පුළුවන් SO2 එකට ගලන්න පුළුවන් ජලය නැති සල්ෆර් හැදෙනවා යාදරෝනේ පළවෙනි වෙලාවට හරි නේද කොහොමද සත්‍ය දායකත්ව දෙක බඩ ඉක්මනට ඉවර කරනවා. හරි. අර ප්‍රකාශය හරි. C Cl2 වැඩිපුර ඇමෝනිය සම ප්‍රතික්‍රියා කර ප්‍රතික්‍රියා ලැබෙන ඵලයේ ඵලයක් ජලය විස බීජ හරණයට භාවිත කළ හැකියි. හරිද? Cl2 කවුද? NH3. දැන් Cl2 NH3 පාවිච්චි කරද්දී ඔයාලා මතක නම් එකක්
N2 හැදුනා. N එක ඔක්සිජන් N2 හැදුනා. අරු HCl හැදුනා. අනිත් එක තමයි හැදුනා Cl2 දාන. NH වලින් NCl3 දාන කවුද? HCl හැදුනා. මේ විතරනේ එකක් සීමිත අනිත් එක වැඩි වුණා. ළමයි මේ වෙලාවේ ඇමෝනියා වලින් N2 නේද හැදුනේ? ඇමෝනියා වලින් N2 හැදෙන්න හේතුව මෙතන නිරතුරුව නම් බිඳුවට ආවේ. එයා හොඳටම ඔක්සිජන් නෙවුන්නේ නැහැ. එයා වැඩිපුර ඉන්නේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ. මෙයා වැඩිපුර මෙයා මොකක්ද කරන්නේ? සීමිත. මෙයා දරුවනේ වැඩිපුර වෙලා මෙයා සීමිත වුණොත් තමයි එයා අවසාන වශයෙන් කවුරු බවටපත් වෙන්නේ. HCl3 බවටපත් කරලා උඩරින් වැඩි කරන්නේ. එතකොට දරුවනේ මෙතන හැදෙලා මෙතන එකේ හොමයි හැදුනේ NCl3 HCl මෙතන වැඩිපුරම උනේ නිසා දරුවනේ වල මතක නා N2 HCl හැදුනා. ඒ හැදිච්ච HCl ආයි කාටද ප්‍රතික්‍රියා කරන්නේ? ඉතින් පොඩි දවස් වැඩිපුරම උනේ ප්‍රතික්‍රියා කරලා අවසාන ඵලෙ උනේ N2 කවුද? NH4 Cl මං කියනවා හරි ඊළඟට Cl2 වැඩිපුර ඇමෝනියක් තියෙනවා. Cl2 වැඩිපුර ඇමෝනියක් ගෑස් තමයි මොකද උනේ අවුලන්නේ. Cl2 වැඩිපුරද ඇමෝනියක් වැඩිපුරද මේ විදියට. ඔය Cl2 වැඩිපුර කවුද? Cl2 වැඩිපුර ඇමෝනියක් තමයි. Cl2 වැඩිපුර කාටද ඇමෝනියක් තියෙන්නේ? නන්න Cl2 වැඩිපුර ඇමෝනියක් මොකද්ද මේ? Cl2 වැඩිපුර ඇමෝනියත් එක ප්‍රතික්‍රියා නෑ අනිත් පැත්තට කියලා දෙන්නේ ඇමෝනියා වැඩිපුර ඉන්නවා නේ ඇමෝනියා වැඩිපුර ඉතින් දරුවනේ හැදෙන්නේ N2යි NH4Cl NCl3 හැදෙන්නේ මම දරුවනේ විස බීජාශය කවුද NCl3 මූ වතුර දැම්මම හැදෙනවා ඇමෝනියයි කවුද HCl එයා තමයි විස බීජාශය මගින්ද හරි ඒක නිසා C වැරදි B Cl2 ජලය සමග ප්‍රතික්‍රියාව සහ H2O2 හි වියෝජනය දීදාකරණ ප්‍රතික්‍රියාව සඳහා දීදාකරණය කියන්නේ මොකක්ද? දීදාකරණය කියන්නේ මොකක්ද? එකම මූලද්‍රව්‍ය පරමාණුව ඔක්සිකරණයයි ඔක්සිහරණයයි වෙනවා. දරුවනේ Cl2 ජලය සමග ප්‍රතික්‍රියාව Cl2 දර ජලයෙන් හැදෙන දරුවනේ මෙයා දරුවනේ H2O නේ මෙයාගේ අයනික කන්ඩ H+ උයි OH- උයි දරුවනේ යන මෙයාත් කැඩෙනවා Cl පස්සේ Cl- වගේ මේ දෙක එකතු වෙලා HCl හැදෙනවා අනිත් පැත්තේ HOCl හැදෙනවා මෙතන බිඳුවේ ඉඳලා මෙතන එකයි මෙතන ධන එකයි දරුවනේ ඔක්සිජන් මාත්‍රික කරේවම ඊළඟට H2O2 වල දරුවනේ මෙයා ඉන්න දරුවනේ රිනේකේ එයා H2O O2 බවට පත් වෙන දරුවනේ මෙයා රින දෙකයි මෙයා බිඳුව කරන්නේ හරම දෙකම වෙලා දරුවනේ දීදාකරණය කරනවා ඒක හරි උත්තර B හරි D SO2 ගෑස් වලට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන හැකියි. ළමයි ඔක්සිහාරකයක් කියන්නේ මොකක්ද වෙන්නේ? ඔක්සිහාරකයක් කියන ඔක්සිකරණය වෙන්නේ. එයාට කරන්න වෙන පුළුවන්ද බැරිද? SO2 කරන්න වෙන පුළුවන්ද බැරිද? පුළුවන්. කවුරුද SO2 - 1. ඉතින් තමයි මේක වැරදි. උත්තර දෙන්නේ මගේ අහලා දෙන්නේ වැරදි වෙලා අපේ. සත්‍යේවා උත්තර දරුනේ AB උත්තර 1. උත්තර 1. හරි. උත්තර 1.
ඇල්කොහොල් වල ප්‍රතික්‍රියාව පිළිබඳ පහක් සඳහන් කුමන වගත්තේ නිවැරදි වේද කියලා අහලා තියෙනවා. A B C D ඇල්කොහොල් වල ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් ඇල්කොහොල් HBr අතර ප්‍රතික්‍රියාවේ බ්‍රෝමෝ ඇල්කේන ලබා දීමේදී ඉවත්ව යන කාණ්ඩය OH minus V alcohol කියන්නේ ROH එක මෙයාට HBr එක ප්‍රතික්‍රියාවේදී වෙන්නේ මොකක්ද? RBr හැදෙනවා. ඒක අවදගෙන අපි අනිත් H2O කියලා කියනවා. එතකොට මේකේ මේ OH කැලේ වෙනකොට කවුරු සෙට් කරනවා? OH කැලේ වෙනකොට කවුරු සෙට් කරන්නේ? BR එක සෙට් කරනවා. හැබැයි මේ අත්තරේ ගත්තොත් ඔයාලා මතක නම් වෙන්නේ මොකද? මෙතනින් මෙතෙන්ට ගහන මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස් නිසා මෙයාට ගාලා මෙයා මෙහෙම සෙට් වෙලා මෙයාගේ මුලින් හැදෙනවා මොකක්ද? දාන BR මෙහෙම එකක් හැදෙනවා. ඊට පස්සේ තමයි තරුනේ මෙයාට ගහලා මෙයා කරවලේ යනවා. අර හොඳම වෙන්නේ බලන්න අපි ආල්ගෙන් මොකක්ද කියන්නේ? ඇල්කොහොල් සහ HBr වල ප්‍රතික්‍රියාවෙන් බ්‍රෝමෝ ඇල්කොහොල් ලබා දීමේදී ඉවත් කරන කාණ්ඩේ OH minus. සමස්ත ප්‍රතික්‍රියාව විදිහට ඉවත් කරන කාණ්ඩේ මොකක්ද? කොහොමද කරන්නේ? OH minus තමයි. හැබැයි යන්ත්‍රයේ ඉවත් කියුවේ මොකක්ද? ඉවත් කියුවේ මොකක්ද? කතා කරන්නේ. සමස්ත ප්‍රතික්‍රියාව ඉවත් කියුවේ මොකක්ද? ජලාරම හැබැයි සමස්ත ප්‍රතික්‍රියාව කරුණේ OH minus තමයි ඉවත් වෙන්නේ. බලමු අපි. හරි මම මේ ප්‍රකාශනය තාම මොහොත් කියන්නේ. ඇල්කොහොල් සාන්ද්‍ර එක්ස්ප්‍රෙසෝව සමග රත් කිරීමෙන් සමහර ඇල්කීන පිළියෙල කරගත හැකියි. අද්දසාර ජලාරණය නෙවෙයි. සාන්ද්‍ර එක්ස්ප්‍රෙසෝව පෙරාලා දිත්ත බඳ හදාගන්න පුළුවන්. හැබැයි තමයි සමහර මන්ත්‍රසාර දිනවල අර යාවදායේ ඉච්ඡිත මොකක් කරන්න බෑනේ. යාවදායේ ඉච්ඡිත මොකක් කරන්න බෑනේ. ඒවත් ප්‍රතික්‍රියා කරන්න බෑ. දැන් මේ කියලා දිනනවා ඇල්කොහොල් සාන්ද්‍ර එක්ස්ප්‍රෙසෝව සමග රත් කිරීමෙන් සමහර ඇල්කීන පිළියෙල කළ හැකියි. වරදක්. මම ඒ ප්‍රකාශනය තාම වද වෙන්නේ නැහැ. හොඳේ පොඩ්ඩක් එක තියන් ඉන්නවා. C alcohol HI සමග ප්‍රතික්‍රියා කරන alkyl iodide ලබා දෙන්නේ ලුයිස් අම්ල හමුවේ පමණයි. දරුනේ ඔයාලා මතක නම් HBr දාන එක HI දාන එක නිකම් වුණාද නැද්ද? HBr දාන එක HI දාන එක නිකම් වුණාද නැද්ද? ඔයාලා මතක නැත්තම් HCl දාපු එක විතරයි උන්නේ නැත්තේ. ඒක නිසා තමයි ලූකස් පරීක්ෂාව විල වෙන ප්‍රතික්‍රියා කරේ මතකනා නිර්ජල සින්ක්ලෝරයිඩ් එක සාන්ද්‍ර HCl ලැබුණේ. HBr ටවත් HI ටවත් එහෙම වුණේ නැහැ. HCl තමයි ඒක වුණේ. HI ට වුණේ නැහැ. මේකේදී ඇල්කොහොල් HI සමග ප්‍රතික්‍රියා කරා. ඇල්කයිල් අයඩයිඩ් ලබා දෙන ලුයිස් අම්ල හමුවේ පමණයි. ඒ කවුද? HI නෙවෙයි. කවුද? HCl. D ප්‍රාථමික ඇල්කොහොල් ලූකස් පරීක්ෂාවට භාජනය කළ විට අවිලතාවයක් ලබා නොදෙන්නේ प्राथमिक अल्कोहल जले अद्राव्य बेविनी प्राथमिक अल्कोहल लूकस परीक्षा और बाजने के लिए अविलताव्य लबा नोदेने अंकित प्राथमिक अल्कोहल दरे लूकस परीक्षा और अविलताव्य लबा दिन नेत्ते ने प्रश्न मत लबा दिन गतवන කාලේ ගොඩ වැඩි කම ඊට පස්සේ මට කියලා දෙනවා ඒතකොට ඒකත් වැරදි प्राथमिक अल्कोहल जले द्राव्य बेविनी ළමයි ඌ ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැහැ. උගියර අවිලතාව වෙන්න ගොඩ කාලයක් යන නිසා තමයි කොහොමද අර ඌ නිරීක්ෂණ දෙන්න ගොඩ වෙලාවක් යන්නේ. නැතුව ඒවා ප්‍රතිචාර දක්වන්න නැත්තේත් නෑ. අනිත් ප්‍රාථමික ඇල්කොහොල් දිය වෙන්නේ ප්‍රාථමික ඇල්කොහොල් නෙමෙයි. ප්‍රාථමික ප්‍රාථමික ඇල්කොහොල් ජලයේ ද්‍රාව්‍ය වෙන බව. වැරදි ඒක අදහසක් නෑ. ළමයි ඔය ලෝකස් පරීක්ෂා පොඩක් මෙහෙම කියමුකෝ. ලෝකස් පරීක්ෂා වෙන්නේ මොකක්ද? ලෝකස් පරීක්ෂා දියන්නේ අනිත් කාබනික සංයෝගයන් කවුරු වෙන් කළාද මධ්‍යසාර අඳුර ගන්නවා. මධ්‍යසාර ප්‍රාථමික දීර්ඝ ත්‍රිදික කියලා වෙන් කළා අඳුර ගන්නවා.
දරුවේ මධ්‍යසාරයකට ROH එකට නිර්ජල සික් ක්ලෝරයිඩ් දැම්මම මොකද වෙන්නේ? නිර්ජල සික් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය දැම්මම මේ OH එකට මොකක්ද වෙන්නේ? CL එක වදිනවා. එතකොට දරුවනේ ඒ හැදෙන ඇල්කිල් හේරයිඩ් ජල අද්‍රාව්‍ය නිසා අපිට තාවයක් වෙනවා. හැබැයි ඔය ප්‍රතික්‍රියා ගොඩාක් වේගෙන් වෙනවා මොන ඇල්කිල් හේරයිඩ් මොන මධ්‍යසාර වලින් ත්‍රිදිග මධ්‍යසාර. ද්විතික මධ්‍යසාර වේගීට වඩා ටිකක් අඩුයි. ප්‍රාථමික මධ්‍යසාර ඊටත් වඩා වේගී අඩුයි. එතකොට දරුවනේ ඇත්තටම මධ්‍යසාර ජලයේ දිය වෙනව සාපේක්ෂව. මොකද දිය වෙන්නේ නැත්තේ? මේ හැදෙන ඇල්කිල් හේරයිඩ් තමයි දිය වෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි ද්‍රාවණය කොහොමද වෙන්නේ? අවුලතාවය. එතකොට මේ කියලා දෙන්නේ මොකද්ද? ප්‍රාථමික ඇල්කොහොල ලෝකස් පරීක්ෂාවට වාචනය කරලා අවුලතාවය ලබා නොදෙන්නේ. එතන පොඩි අවුලක ලබා දෙනවා. ප්‍රාථමික ඇල්කොහොල ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නෑ. ප්‍රාථමික ඇල්කොහොල කතාවක් නෙවෙයි මේකට කියන්න ඕන. මොකක්ද? ප්‍රාථමික ඇල්කොහොල කතාවක් නෙවෙයි කියන්න ඕන. මොකක්ද? ප්‍රාථමික ඇල්කිල් හේරයිඩ් කතාවක් කියන්න ඕන. ඒකේ උත්තරේ දරුවනේ. දීප් වැරදි. අර මේ හරි කියලා ගන්නවද වැරදි කියලා? සමස්තවතාවය තමයි මගේ හරි කියලා උත්තරේ කියලා. සමස්තවතාවය කියන්නේ මොකක්ද? ආයතන කිලෝ ඇල්කොහොල් සහ HBr ප්‍රතික්‍රියාවෙන් බ්‍රෝමෝ ඇල්කිල් ලබා දීමේදී ඉවත් වෙන කාණ්ඩය OH- වේ. අරමුණ OH වෙනුවට බියාවසෙත් උත්තරේ කියනවා. තමයි අපි උත්තර මොකක්ද? පාද. එහෙනම් ඒක මොකක්ද කියලා යනවා. වැරදි කියලා කියනවා. එතකොට අත්තම ඉවත් කරන කාණ්ඩය මොකක්ද? ඉවත් කරන කාණ්ඩය මොකක්ද? කොහොමද? අපේ නායකයන් දෙනවා මොකටද මේ කලබලෙන් කරේ මම පොඩි හදිසි කෝල් එකක් ගන්න දෙනවා මම කෝල් එක කරන්නේ නැත්නම් මේ වැඩේ This side. Why me not able to from you? Why me not able to? Alabama no is that very very there. मैं यार पालन प्रकाश में अर्धी किलो आती तो पालन प्रकाश में अर्धी किलो आती तो समस्त प्रतिक्रिया इतना तो मैं वो चोर भी यार सेट हुआ ना यात्री तो मैं हेराया में काटने ना केले भी लेने मुझे चलाना हुआ नहीं सा BR माइनस का होना नहीं सा और तीस साया तीस साया तीनों दलों ने कोबाल्ट 2 प्लस
nickel 2 plus copper 2 plus zinc 2 plus measure now he एक कैटायनी जलीय द्रावण वलट वेन वशेन मुळी सोडियम हाइड्रोक्साइड सह වැඩිපුර NH4 OH එකතුකල විට ලැබෙන අවක්ෂේපවල ද්‍රාවණ නිරීක්ෂණ වර්ණයෙන් සම්බන්ධයෙන් කුමන වගන්තිය නිවැරදි වේද? හතර දෙනාට හතර දාලා තියෙනවා. හරි. A B C D. තමයි cobalt 2 plus. මුලින්ම දරුවනේ දාලා තියෙන්නේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මම මොකක්ද හදන්නේ? කොහොමද ටටගන්නේ? මම මුලින්ම බලනවා. cobalt hydroxide වල මොන පාඩ අවශ්‍යද හදනවා? රෝස පාඩ අවශ්‍යද හදනවා. ඊළඟ NH4 OH වැඩි ප්‍රදානගෙන ඇමෝනියා වැඩි ප්‍රදානවනේ. මොකක්ද වෙන්නේ? මුලින්ම cobalt hydroxide වල රෝස පාඩ අවශ්‍යද හදලා දරුවනේ. එයා ඇමෝනියා 6ක් එක සංකීර්ණ හදනවා. cobalt ඇමෝනියා 6යි 2 plus එක. දරුවනේ මොන පාඩ ද්‍රාවණයක්ද? කහ දුමුරු ද්‍රාවණයක් හදන්නේ. cobalt 2 plus දුමුරු අවශ්‍යය රතු ද්‍රාවණ වැඩිනේ දෙනවා. ඒ ප්‍රකාශය වැඩි. C copper 2 plus නිල්පාඩ අවක්ෂේපය තද නිල්පාඩ ද්‍රාවණය කරිනේ බෙටම copper hydroxide එකනෝ copper ammonia හතරක් එක්ක සංකීර්ණ හදනවා මේක හරි B නිකල් තමයි sodium hydroxide එක දරුනේ නිකල් නිල්පාඩ අවක්ෂේපයක් නෙවෙයි මොන අවක්ෂේපයක්ද කොළ පාඩ අවක්ෂේපයක් එක වැරදි ඒ ammonia එක මොන පාඩ සංකීර්ණද ammonia 6ක් එක්ක දරුනේ නිල්පාඩ සංකීර්ණ zinc එක දරුනේ අවර්ණ ද්‍රාවණය දොනේ හරිනේ මෙයා දරුනේ සින්ක් එක්ක මුලින් සින්ක් හයිඩ්‍රොක්සයිඩ් හදනවා සින්ක් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැබැයි වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපේ දරුනේ සින්ක් එකට අල්ලලා තියෙනවා ඊළඟට ඇමෝනියා දාලා සින්ක් හයිඩ්‍රොක්සයිඩ් හදනවා වැඩිපුර ඇමෝනියාත් එක්ක දරුනේ මොකද වෙන්නේ ඒත් ඒක දියුල යනවා සින්ක් හතරයි සින්ක් ඇමෝනියා හතරක් එක්ක සංකීර්ණ හදනවා ඒක තමයි මේ දෙක මම අහලා තියෙන දරුනේ නිවැරදිව ගන්න उत्तर CD 37 A B C D 37 A B C D පහල් සඳහන් කුමන වගන්තිය නිවැරදි වේද? බරමෙලොක් මේ පරසන දෝෂණය. පසල ෆොස්ෆේට් පොහොර එකතු කිරීම වායුගෝලයේ N2O මට්ටම ඉහළ යාමට දායක වේ. දරුනේ අපිට ඔක හරිය කියලා හිතනවා. හැබැයි දරුනේ ෆොස්ෆේට් පොහොර එකතු කිරීම නෙවෙයි පොහොර එකතු කිරීම හරි. හැබැයි මොන පොහොරද? ෆොස්ෆේට් පොහොර නෙවෙයි. नाइट्रेट पोहर नाइट्रेट पसला पोहर दानකින් තමයි හැදෙන්නේ අර ફોස්ෆේට් पोहर නෙමෙයි नाइट्रेट पोहर ඒක මේක වැරදි C පොසලේ ඉඳලා දහනය වායුගෝලයේ CH4 මට්ටම ඉහළ යාමට දායක නෙමෙයි පොසලේ ඉඳලා CH4 නෙමෙයි කවුද වෙන්නේ CO2 මට්ටම දහනය නිසා ඇති මේවත් වැරදි දරේ තවලි සිද්ධ කරේ වක්කේ පාවෙනවා අපි B බලමු හරකුන් සහ එළුවන් වැනි ගොවිපළ සතුන් ශ්වසනය වායුවල CO2 මට්ටම ඉහළ යාමට දායක වේ හරකුන් සහ එළුවන් වැනි ගොවිපළ සතුන්ගේ ශ්වසනය වායුගෝලයේ CO2 මට්ටම ඉහළ යාමට දායක වේ තමයි හුස්ම ගන්න නැතුව ඉන්නේ අපි මේක කතා කරාද අය එළුව හරක් ගැන කතා කරා එක ප්‍රමාණ කරන සත්තුන්ගේ මොකද්ද ආහාර ජීවන පද්ධතියෙන් දරුනේ මොනව පිට වෙන්න ඕන ඔය එක එක බැක්ටීරියා ගන්න නිසා මොනේ CH4 පිට වෙන්න පුළුවන් පොකිරලාද CH4 දරුනේ මොකද හේතුනේ ගෝලියස් වල හේතුව එතකොට මේක හුස්මයි අපි හුස්ම ගන්නවා CO2 එන්නේ බෑ නේද ඒ රාජ්‍යනේ වැරදි ජෛව ඉන්ධන දහනයේ වායුගෝලයේ CO2 මට්ටම ඉහළ ජෛව ඉන්ධන දහනයේ වායුගෝලයේ CO2 මට්ටම ඉහළ යාමට දායක නොවේ. හරි. ඒ නිසා තමයි ජෛව ඉන්ධන දහනය කියන්නේ මේ ජෛව ඉන්ධන කියන පුනර්ජනනීය ඉන්ධන තමයි. අපි ජෛව ඩීසල් කරේ. දරේ ජෛව ඩීසල් හදන්න පාවිච්චි කරන්නේ ශාක තෙල් වගේ. ශාක තෙල් මොකද වෙන්නේ අපි දහනය කරලා CO2 හැදෙනවා. පරිසර CO2 එකතු වෙනවා.
ඊට පස්සේ ආයි හිරු එළියම මොකක් කරන්නේ? සාගතේම සාගතේ බවට පරිවර්තන වෙනවා. අපි ආයි මොකක් කරන්නේ? ඕක චක්‍රයක් වගේ වෙනවා. ඒක නිසා තමයි එයා වායු වල CO2 ප්‍රමාණය වැඩි වෙන්න දායක වෙන්නේ නැහැ කියලා තන පුළුවන්. ඒක නිසා තමයි ඔය ජෛව ඩීසල් වගේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රෝහ විදිහට සලකන්නේ. උත්තරේ ඔක්කොම වැඩි පහ. ඔක්කොම වැඩි පහ. අයි බං. අය හරිනේ. හරි ඔක්කොම මම එක්ස්ප්ලেইন කරපු ඔක්කොම හරි. එතකොට දී ප්‍රකාශේ හරි. අනිත් ටික වැරදි. උත්තරේ මොකද්ද? පහ. තිස් අට පහ සඳහන් කුමන වගන්තිය දියද ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් සත්‍ය වේද? ධර්මයෙන් වගන්තිය කොපර් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් එක තමයි වතුර දැම්මා. කොපර් රූපස් එක්ක සොලිඩ් දෙකයි ඔය 0.6 කියන්නේ. ළමයි ද්‍රාවණයේ pH එකේ වැඩි කිරීම කොපර් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය අඩු කරයි. ළමයි pH වැඩි කරනවා. pH වැඩි කරනවා කියන්නේ pH මාත්‍රා අඩු වෙනයි. pH ධන pH නතරුනේ නියතයක් වෙන 14 වෙන්නේ සාමාන්‍ය 25. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. එයා අඩු වෙනවා කියන්නේ තෝරන්නේ OH මයිනස් සාන්ද්‍රය මොකක් වෙනවද? pH අඩු වෙනවා කියන්නේ ඉතල පොඩ උත්තර දී බලන්න. OH මයිනස් සාන්ද්‍රය අඩු නෙවෙයි. OH මයිනස් සාන්ද්‍රය වැඩි වෙනවා. අර OH මයිනස් සාන්ද්‍රය වැඩි වුණොත් සමුද්‍ර මොකද කරන්නේ? අනේ මොන සක්‍රියදාගත්ත දියන්නේ. OH මයිනස් සාන්ද්‍රය වැඩි වුණොත් සමුද්‍රේ ආවොත් සුද්ධිය වෙලා තියෙන ප්‍රමාණය අඩු වෙන එක. එක දෙක A B C D දොරේ මේක කොහොමද හරිනේ මේක වෙලද තම අවධානය යොමු වෙන්න ඕන. ද්‍රාවණයේ pH එක වැඩි කිරීම කොපර් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය අඩු කරයි. pH එක වැඩි කරනවා කියන දේ අනිවාර්යෙන් pH එක මොකක් කරනවා කියන්නේ අඩු වෙනවා. මම එහෙම ගත්තොත් මට ඕන OH මයිනස් සාන්ද්‍රය මොකක් වෙනවද කියලා බලන්න. මම හිතනවා එතකොට තමයි OH pH එක අඩු වෙනවා කියන්නේ pH අඩු වෙනවා කියන OH මයිනස් සාන්ද්‍රය මොකක් වෙනවද කියලා. OH මයිනස් සාන්ද්‍රය මොකක් වෙනවද? වැඩි වෙනවා. ඇයි පාපන් OH මයිනස් සාන්ද්‍රය දශමයක නම් pH එක එකයි. බිඳුවසෝ බිඳුවකට pH එක. කතා කරපළොත් දෙකයි pH එක වැඩි වෙනවා කියන OH මයිනස් සාන්ද්‍රය අඩු වෙනවා කියන එක. එහෙනම් pH අඩු වෙනවා කියන OH මයිනස් සාන්ද්‍රය වැඩි වෙනවා. OH මයිනස් සාන්ද්‍රය වැඩි වුණොත් තමයි සමුද්‍රය මොන කරන්නේ? ආපස්සට දියලා දෙන ටික ආක්ෂේප වෙනවා. pH එක අඩු වෙනවා. හරි C ප්‍රකාශය. කොපර් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතා ගුණිතය උෂ්ණත්වයෙන් සායත් කරනවා. දරුවනේ මේ ලෝකයේ ඕනම කෙනෙක්ගේ සමතාවයේ මොකක් පතරද බලන්න. උෂ්ණත්ව පතරද බලන්න. මොකද C වැරද්ද. B සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට එකතු කිරීම කොපර් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් ද්‍රාවණයට එකතු කිරීම කොපර් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය වෙනස් නොකරයි. OH මයිනස් දානවා කියනවා. OH මයිනස් දැම්මොත් මොකද සමුද්‍රය මොන කරන්නේ? OH ළමයි මේ සමුද්‍රය දෙන පද්ධතියකට OH මයිනස් දැම්මොත් මොකද වෙන්නේ? ආපහු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාදී කොහොමද වෙන්නේ? ආපහු වෙනවා. මේ දෙක බලපන්න කියලා වැරදි. D ද්‍රාවණයට වැඩිපුර කොපර් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් එකතු කිරීම කොපර් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය වෙනස් නොකරයි. දරුවනේ මූවොච්චර දැම්මා මට මේ සමුද්‍රය මොකක් කරන්නද? වෙනස් කරන්න බෑ. කවුරු හරි ඒකට හේතුවක් කියවුවොත් දරුවනේ සොලිඩ් එක සාන්ද්‍ර මොකක් වෙන්නේ නැද්ද ඒක තෝරන්නේ. වෙනස් වෙන්නේ නැහැ. එයාගේ සාන්ද්‍රය වෙනස් වෙන්නේ නැති නිසා මෙයා සමුද්‍රාගයේ ප්‍රකාශනය තුළනේ. ඒකට සමුද්‍ර බලපෑමක් කරන්න
බෑ. සංසුද්ධ ද්‍රවවලට කරන්නත් බෑ. සංසුද්ධ ඝන වලට කරන්නත් බෑ. එහෙනම් දරුවනේ. එකාරේ මගෙන් ආදී නිවර්ති ප්‍රකාශ ඒ සහ ඩී නිවර්ති උත්තරේ ලැබුණේ 4. ඒ සහ ඩී නිවර්ති උත්තරේ 4. හරි. 39 ජෛව ඩීසල් නිෂ්පාදනයේදී ට්‍රාන්ස්ස්ටරීකරණ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පහත කුමන වගන්ත සත්‍ය වේද? ධර්මයේ මෙන්න ප්‍රතික්‍රියාව වෙන්නේ ශාක තෙල් වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ් RCOO CH2 CHO CO R CH2 O CO R මේක තමයි ට්‍රයිග්ලිසරයිඩ්. මේ අදරුනේ CH3OH මෙතනෝල් එක්ක ප්‍රතික්‍රියා කරන උත්ප්‍රේරක විදියට කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ජෛව ඩීසල් විදියට හැදෙනකොට මේ තුනක් ඕන. තුනයි RCOO CH3 ධන දරුනේ CH2OH CHOH CH2OH මේ අදරුනේ නම ග්ලිසරෝල් නැත්නම් ග්ලිසරින් කියන්නේ යා අතුරු බලේ මෙයා තමයි කවුද? ජෛව ඩීසල් කියන්නේ. මෙයාට තමයි ට්‍රාන්ස්ස්ටරීකරණ කියන්නේ මේ තියෙන එස්ටරයක්. අර හැදෙන එකක් මොකද? එස්ටරයක්. එස්ටරයක් තවත් එස්ටරයක් කරන නිසා තමයි ඒ ප්‍රතික්‍රියාව කියන මොන ප්‍රතික්‍රියාවක් කියන්නේ? ට්‍රාන්ස්ස්ටරීකරණ ප්‍රතික්‍රියාවක් කියනවා. ඔන්නෝ කියලා අහලා තියෙනවා. දරුනේ මගේ අහලා නිවර්ති වගන්තිය. A B C D ග්ලිසරෝල් අතුරු බලයකින් ඔව් මේ ජෛව ඩීසල් නම් කරා කවුද හදනවා? ග්ලිසරින් නැත්නම් ග්ලිසරෝල් නතර සමන් නිෂ්පාදනයේදී තියෙනවා. ජෛව ඩීසල් නිෂ්පාදනයේ තියෙනවා. අතුරු බලයක් තියෙනවා. C නිදහස් මේද අම්ල තිබීම ප්‍රතික්‍රියාවට හිත කරවේ නෑ දරුනේ. නිදහස් මේද අම්ල තියෙන එක හොඳ නෑ. ඒ කියන්නේ නිදහස් මේද අම්ල අපි මුලින් අයින් කරනවා කියලා කියනවා. පොල් ඒ කියන්නේ මේ ශාක තෙල්ලම පිළිපාදු කරද්දී මුල්ම පියවර නිදහස් මේද අම්ල අයින් කරනවා. ඒක අපි කියන උත්තර ක්‍රියාවට බාධාවක් කරන්නේ කියලා කියනවා. සහ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක නිසා තීරණය හිත කරනව නෙවෙයි. පද අවාස්තවයි. ඒක නිසා පළවෙනි විදිහට අපි ඒවා අයින් කරනවා. උත්ප්‍රේරක ලෙස භස්ම දාගත්ත නැක. දැන් උත්ප්‍රේරක විදිහට පාවිච්චි කරලා දෙන මෙතන කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මම ඕක තව පාවිච්චි කරනවා කවුද? KOH පාවිච්චි කරනවා නැත්නම් CH3O minus Na+ පාවිච්චි කරනවා පුළුවන් උත්ප්‍රේරක. නොහැද කියන එක වැරදි. D සබත් සෑදීම නිසා උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්වය අඩු වේ. සබන් හැදුනොත් උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වයට බාධාවක් වෙන නිසා තමයි පළවෙනි පියවරේ කවුරු පිළිපහදු කරේ. තෙල් පිළිපහදු කරලා අර යාළුවෝ තිබ්බ නිදහස් මේ අපට අඩු කරේ. හරි. උත්තරේ A සහ D. උත්තරේ 4. උත්තරේ 4. විපුරවල වෙලා තියෙන පොඩි 39 40 ද්‍රව පොසිල ඉන්ධන දහනය වන වාහන අපවහනයක අඩංගු වන වායු සම්බන්ධව පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? A B C D අපවහනයේ ප්‍රකාශ රසායනික භූමිකාව වලට දායක වන වායු අඩංගු වේද නැද්ද? තමයි ප්‍රකාශ රසායනික භූමිකාවට අඩංගු ප්‍රකාශ රසායනික භූමිකාවට හේතු වෙන කට්ටිය කවුද? NO3 වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් දෙකම එකතු වෙන්නේ මොකෙන්ද? වාහන පොහොර පද්ධතිය. හරි. අපවහනයේ අම්ල වැසි සඳහා දායක වන වායු අඩංගු වේ. කවුද නැද්ද? ඔව් කවුද? තමයි අම්ල වැසි වල හේතු වෙන වායු කවුද? NOx යි SOx යි. තමයි අපවහන පද්ධතිය අනිවාර්යෙන් කවුරු ඉන්නවයි? SO
SOX එකක් ඉන්න පුළුවන් අනිවාර්යයෙන් කවුරු ඉන්නද? NOx ඉන්නවා. එතකොට මේක හරියි. B අපවාහනයේහි ගෝලීය සුපර දායක වන වායු අඩංගුවේ අඩංගුද නැද්ද? අඩංගුද නැද්ද? SO2 ලා NOx SOX වලනේ ගෝලීය සුපර හේතු වෙන්නේ නැහැ. කවුද කෙලින්ම? ඉතල දාන ඒවා තිබා. CO2 එදනවා. හරි. ළමයි අපවාහනයේදී ඕසෝන් නිරන්ත හායන දායක වන වායු අඩංගුවේ දැන් කොහොමද උත්තරේ මාක් කරන්නේ? පහල ඉවරයි. දරනේ. මෙතන පොඩ්ඩක් හිතේ දෙගිඩියාව. ඕසෝන් නිරන්ත හායන හේතු වන වායු මොනවද? CFC ලා. ඊට විසඳුමක් විදිහට HCFC ලගෙන ආවා. ඊළඟට HFC ලගෙන ආවා. මම කියනවා තවදරුවනේ ඔයගොල්ලෝ නමතර එන්නෝ උදවුනා කියලා මතකයි. ගුවන් යානාවලින් පිටව. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක ගුවන් යානාවලට අදාළ නැද්ද කියලා. ගුවන් යානාවල සයිලන්සර් නැහැ. ඒත් එන්නෝ පිට අපහාර පද්ධතිය සයිලන්සර් නේ කියලා. ජීරණයනේ. එතකොට මේ කියන්නේ ද්‍රව පොසිල ඉන්ධන ද්‍රව පොසිල ඉන්ධන දහනය වන වාහන අපවාහන අඩංගු කරන වායු සම්බන්ධයෙන් පාතකුණු ටික අසත්‍ය වේද. ළමයි අපි ප්ලේන් එක අමතක කරමු. මේ ප්ලේන් එක වාහන නෙමෙයි නේද? ප්ලේන් වාහන උඩින් නෑ. උඩින් යන්නේ ගුරුල්ල. නම්බර දාමු වෙන සම්පූර්ණ. හරිද වැරදිද? උත්තරේ වහා. නෑ මේ ඉස්සර දැන් බැලලානේ. දැන් මේක අහලාද? අපවාහනයේහි ඕසෝන් වල හායට ඕසෝන් වල හායට දායක කරන වායුව අඩංගු වේ. ලායි මේ ගුවන් යානාවලට නාල තෝරගොත් ඉඳලමනේ නේ. අපයි දරනවා. ලායි ඉතින් අර්ධ වැරදිද? හරි වැරදි කියලා. වැරදි උත්තරේ පහ. මොකද්ද මම කියන්නේ? හරිද වැරදිද කියලා ඉතල බලපන් කියලා අපිට අපේ අවශ්‍ය දේ පාද ගන්න ඕනේ. උත්තර මම ආන්නේ හතර වෙනි. B. යහලම් මැරෙන්නේ. හරි. දී හරි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ගුවන් යානා පිටවෙන සීන් එක අරගෙන. අර ඒවා සෙට් නෑ. අනේ මම නම් ගන්නේ වැරදි කියලා. ඔයාලා නෑ හරි. හරි. අද ආන්දෙස් එක. අපලෙස් එක. අපලෙස් එක. ළමයි කොහොමද කරන්නේ සායුලේ සුදුසු තත්ත්වයට එක්ස්ප්‍රෙස් වලට ඔක්සිහාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාකරන එක කරණය වෙන්නත් පුළුවන් හරණය වෙන්නත් පුළුවන් දැනට සාධාරණ ඉන්නේ යාට කරණය වෙන්න පුළුවන් හයිඩ්‍රජන් ධනයේ ඉන්නේ යාට මොකක්ද පුළුවන් හරණය වෙන්න පුළුවන් කරණය වෙන්නත් පුළුවන් හරණය වෙන්නත් පුළුවන් සල්ෆර් අණු ඔක්සිජන් ඍණ දෙකේ සිට සල්ෆර් ඔක්සිජන් අංක ඍණ දෙක සිට ධන 6 පරාසයක් ඇති අලෝහයකි. ඔව් yes උත්තරේ. දෙක. ඒක තෝරන්න බෑ. එයාට කරණය වෙන්න පුළුවන් කතාව විතර පැහැදිනවා. අර මොකක් කියලා පුළුවන් කතාව පැහැදින්නේ නැද්ද? H2S ට මොකක් වෙන්න පුළුවන් කතාව පැහැදින්නේ නැද්ද? අල්ල බලලා ඔබ කතා කර බලන්න.
හරණය වෙන්න පුළුවන් තත්ත්වයකට ඇතුළේ කියවෙන්නේ නැහැ. ඒකින් දරුණේ. ඒක නිසා 42 උත්තර 2 42 ප්‍රොපනෝන් හි තාපාක්ෂය ඔක්කන කාබන් 3යි ඕන් එක ඇල්ල ගන්නේ ඕන් එක ධර්මය ප්‍රොපනෝන් එයාගේ තාපාක්ෂය බියුටේන් CH3 CH2 CH2 CH3 බියුටේන් වල තාපාංකයට වඩා අඩුයි. පෙන්දේ තරම් තමයි වෙන්නේ. ධර්මයේ මෙතන ස්කන්ධාසන වශයෙන් සමානයි දෙන්නේ. ස්කන්ධාසන වශයෙන් සමානයි. ධර්මයේ මූල නිද්‍රයනේ මොකද? මුද්‍රයනේ. ධර්මයේ මුල දිද්‍රව දෙනවා. දුරාව තමයි වැඩි කාලේ දෙනවා. මේ කියන්නේ කොහොමද? අනිත් පැත්තට වරදී දරවන පයි බන්ධනය ප්‍රොපනෝනී පවතින අතර බියුටේන්හි පයි බන්ධන නොමැත. මේ පයි එකක් තියෙනවා. අර දරුනේ සිම්පල් විතරයි පයි නැහැ. ඒක හරිනේ. අර උත්තරය ඒ සම්බන්ධ තියෙන්නේ කොහොම පළවෙනි වැරදි උත්තරය 43 සමහර තත්ත්වයටදී තාත්වික වායු නියදියක පීඩනය පරිපූර්ණ වායු සමීකරණය මගින් පුරෝගතනය කරන අගයට වඩා අඩු විය හැක. සමහර තත්ත්වයටදී තාත්වික වායු නියදියක පීඩනය පරිපූර්ණ වායු සමීකරණය මගින් පුරෝගතනය කරන අගයට වඩා අඩු විය හැක. අඩු වෙන්නත් පුළුවන් මොකක් කියලා අපිට. වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන්නේ මොකක්ද? අන්තරාංග ආකර්ෂණ බල ප්‍රබලවොත් අන්තරාංග විකර්ෂ බල දෙනවා. දැන් වායුව පිළිවෙල තියෙනවා මේ වාතාංශ කියලා මොකේ වදින්නේ? වායුවේ පිටතල කම්පිතාව විනාශ වෙනවා. ඒක ප්‍රතිපලයක් විදිහට නේද වායුව පිළිවෙල තියෙන්නේ. ඒක තමයි ආකර්ෂණ බල දීපොත් මේ ගිහිල්ලා වදින ප්‍රමාණය මොකක්ද? අඩු වෙනවා. ඒකවල තමයි පිළිවෙල වාක්‍යනේ හේතුව. අඩු වෙන්නේ එහෙනම් පීඩනය අඩු වෙන අන්තර අනුභාවස බල අඩු වුණොත් අන්තර අනුභාවස බල වැඩි වුණොත් පීඩනය වැඩි වෙන්නේ මොකක්ද? අන්තර අනුභව විකර්ෂණ බල වැඩි වුණොත් අඩු විය කාර්යය තාත්වික වායු අණු අතර අන්තර අණුක ආකර්ෂණ බල මොකද? එහෙම මොකක්ද නේද අරගන්නේ? අන්තර ආකර්ෂණ බල දීපොත් නේද පීඩනය අඩු වෙන්නේ? උත්තර එක 44 ළමයාට කතා කරන්න බැරි වුණා මේ වැඩේ කරන්න බෑ අපි. හරි 44 අපිට කියලා දෙන දරුණේ MNහි විද්‍යුත් ඝනතාවය CR හා FE විද්‍යුත් ඝනතාවය වඩා අඩුයි. දරුණේ D ගුණය ආවර්තිත වෘත්තාව කතා කරන දවල් මතක නම් අනිත් ආවර්තන වගේම ආවර්තන මෙන්න ලකුණු විද්‍යුත් ඝනතාවය වැඩි වෙනවා කියලා කිව්වා. හැබැයි දෙන්නේ අඩුයි කවුද? MN වලයි SIG වලයි අඩුයි කිව්වා. ඒගොල්ලෝ අඩු වෙන්න හේතුවක් කිව්වද මොනේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කිව්වද? ස්ථායී මොකද? MN විද්‍යුත් ඝනතාවය CR සහ FE වල විද්‍යුත් ඝනතාවය වඩා අඩුයි. හරියට හරි. M වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය CR සහ FE ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වල ස්ථායී වේ. ඔව් ඒක නිසා තමයි දරුණේ මොනේ උත්තරේ. හරි. ඒක කෙලින්ම පොතේ ලියපු තියරි පොයින්ට් හරි. හරි 45 විද්‍යුත් රසායනික කෝෂයක අඩු ඔක්සිජන් විභවයක් සහිත ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ලෙස ක්‍රියා කරයි. උදාහරණයක්
ඍණගතිය වැඩි වෙක්කලා නේද? ඍණගතිය වැඩි වෙක්කලා නේද? ධනගතිය නම් අඩු වෙක්කලා ඍණගතිය නම් මොනේ කාද? කොහොමද? 45 පමාද සයිඩ් aromatic diazonium ලවණ aromatic diazonium ලවණ කියන්නේ මොකක්ද? බෙන්සීන් වල තියෙනවා H2+ Cl- දරුවේ මෙයා හදාගන්න පුළුවන් කොහොම කරලා? මෙයා හදාගන්න පුළුවන් මොකක් කරලා? ඇනලින් ඉන්නවනේ. මෙයාට දාන දරුවනේ NO2 අණු HCl කීයද? බිඳුවක් 5ක් අතර උස්සන්න. අර ඊට වඩා වැඩි වුණොත් මෙයා තියාගන්න බෑ. අපිට කියනවා aromatic diazonium ලවණ ජලය සම උණුසුම් කළ විට ෆීනෝල් ලැබෙනවා මෙයා බිඳුවේ 5ට වඩා වත් කරපුවම මොකද වෙන්නේ? මෙයා කවුරු බඩපත් කරනවා. මෙයා H2Cl එක. මෙයා මෙහෙම කරලා අපිට හදාගන්න පුළුවන් H2+ Cl-. මෙයා ජලය දාලා වත් කරන දරුනේ මෙයා කවුරු බඩපත් කරනවා. ෆීනෝල් බඩපත්. ඔය aromatic එක කියලානේ ඇලිෆැටික් එක කියලා දරුවනේ බිඳුව පහනේ මොකක් කරා NO2 අණු HCl ගම්මා ඕන දකින්න වෙන්නේ කවුරුද? ROH. අර මෙයා බිඳුව පහේ තියාගන්න පුළුවන් වෙන දරුවනේ මෙයා මත ධනාරෝපණයක් තාම කරන ධනාරෝපණය බෙන්සින් වලේ මත ස්ථානගත වෙලා තරමක් දුරකට ස්ථායි වෙන නිසා aromatic diazonium. හරි. aromatic diazonium අයනය ඉලෙක්ට්‍රෝෆයිල් වේ. aromatic diazonium වල ඉලෙක්ට්‍රෝෆයිල් වේ. ඔයාලා විශේෂ දේශේ ඕගනික් වල අවසාන පරීක්ෂා දෙක විදිහට දීලා ඉන්නේ. බෙන්සින් diazonium නවනේ දරුවනේ. aromatic ඉලෙක්ට්‍රෝෆයිල් එකක් විදිහට පරීක්ෂා කරන දෙක. එකක් ඔයාලා මතක ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේ ෆීනෝල් අනිත් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේ බීටා නැප්තෝල් අර බෙන්සින් වල දෙකක් සෙට් වෙච්ච එක. ඒ දෙකේ දරුවනේ මෙයා ප්‍රතික්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝෆයිල් එක. මෙතන ඉලෙක්ට්‍රෝෆයිල් එක විදිහට නෙවි මොන කැලලක් විදිහට ආදේශ කරන එකක් විදිහට. මේ කැලල වෙනකොට වෙන කෙනෙක් ආදේශ කරනවා. උත්තර දරුවනේ aromatic diazonium වල ඉලෙක්ට්‍රෝෆයිල් වේ ඕ හරි aromatic diazonium වල ජලය සම උණුසුම් කරලා බිනෝල් සෑරේ හරි උත්තර දරුවනේ සම්බන්ධයක් නැහැ උත්තරේ දෙක. උත්තරේ දෙක. ඉතින් ඉලෙක්ට්‍රෝෆයිල් කියන්නේ මොකද? මෙයා දෙහිල්ලා අර උණුසුම් සෙට් වෙන ෆීනෝල් එකම මම මතක කරන්නේ අර උණුසුම් විතර වෙන්නේ මොකද? මෙයා Cl- කියලා මෙයා ගිහින් සෙට් වෙනවා. તો මෙයා සෙට් කරපු මොකද? මේක මොකද? අතන මොකද බෙන්සින් වල නැත්නම් ප්‍රතික්‍රියා කරන්නේ මම. බෙන්සින් වල ප්‍රතික්‍රියා කරනවා. අය බෙන්සින් වල කාර්යකාර ප්‍රතික්‍රියා කරනවා මොකද නිසා? ඉලෙක්ට්‍රෝන වල නිසා. එතකොට මෙයා ප්‍රතික්‍රියා කරන ඉලෙක්ට්‍රෝන සෝබරට නිසුවද? නිසුවද? ඉලෙක්ට්‍රෝන නිසුවද තමයි අපි කියන්නේ. ධනගතියක් තියෙනවා ඉලෙක්ට්‍රෝන නිසුවද තමයි අපි කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන. ධනගතියක් තියෙනවා තමයි. මොකද මෙයා මේ කැලසලුම ඉලෙක්ට්‍රෝෆයිල් එක විතර වැඩ කරනවා. මාර්ග ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. බෙන්සින් එකයි බීටා නැප්තෝල් එකයි. බීටා නැප්තෝල් කියන මම හිතුවා මතක් වෙයි අර බෙන්සින් වල දෙකක් විතර සෙට් කරනවා. හරි. දරුවනේ 46 විද්‍යුත් රසායනික කෝෂයක අඩු ඔක්සිජන් විභවයක් සහිත ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩ් ලෙස ක්‍රියා කරනවා. ඔයාලා ධන විභවයක් කීපයක් තිබ්බා කියලා. ධන විභවයෙන් සෙට් එකෙන් අඩු වෙනවා තමයි මොකක් වෙන්නේ? කරන්නේ වෙන්නේ කියන ඇනෝඩ් වෙන්නේ. ඍණ කීපයක් තිබ්බා ඍණගතිය වැඩි වෙනවා. එහෙනම් දරුවනේ අඩු වෙන්නා නේද? ඔක්සිජන් විභවය අඩු වෙන්නා නේද? ඍණගතිය වැඩි වෙන්නා. නැත්නම් ධනගතිය ඕන එක්කනවා. ධන සෙට් එකක් තිබුණා ධන සෙට් එකෙනුත් අඩු වෙන්නා. ඍණ සෙට් එකක් තිබුණා ඍණ සෙට් එකෙනුත් මොකද? ඍණගතිය වැඩි වෙන්නා. ඒ කියන්නේ ඇත්තටම මොකේ? විභවය විජනත් එක මම අඩු වෙන්නා. හරි. අර ලෙස කියලා තමයි. විද්‍යුත් රසායනික කෝෂයක
සංසන්දනාත්මකව අඩු ඔක්සිජන් විභවයක් සහිත ඉලෙක්ට්‍රෝඩයෙන් පහසුවෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. විද්‍යුත් රසායනික කෝෂයක සංසන්දනාත්මකව අඩු ඔක්සිජන් විභවයක් සහිත ඉලෙක්ට්‍රෝඩයෙන් පහසුවෙන් අපි ඒකනේ ඔක්සිජන් වෙනවා කියන්නේ. දැන් අපි ආ ඔක්සිජන් වෙන්න පුතා වැඩි කියන්නේ. ඒක ඉලෙක්ට්‍රෝන වෙන්න පුතා වැඩි කියන්නේ. ඒක හරි වෙන්න ඕනේ. දෙනේ බත් විද්‍යුත් රසායනික කෝෂයක සංසන්දනාත්මකව අඩු ඔක්සිජන් විභවයක් සහිත ඉලෙක්ට්‍රෝනයෙන් පහසු ඉලෙක්ට්‍රෝන දාස ඒකනේ බං ඔක්සිජන් වෙනවා කියන්නේ. ඒක නිසානේ උඹ නෝඩි වෙන්නේ උත්තරේ එක වෙන්නේ. හරි 47 ඔත්සර් ක්‍රමය මගින් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී ඇමෝනියා සමග O2 ප්‍රතික්‍රියා කරන උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකදී NO සමග O2 ප්‍රතික්‍රියා කරනවා. හරිද වැරදිද? තොරේ වැරදි. ඔයාලට මතක නැතරුනේ ඔයාලට මතකයිද ඔය ඇමෝනියයි O2 එකතු කරන දරුණින් අටලුව නේ කියන්නේ කුටීර ඇතුළට ඒක උප්පේරක එකක් තිබ්බා. හවුද? PT හරි RH හරි උප්පේරක තිබ්බා. එතන ප්‍රතික්‍රියා වුණේ සෙල් සංඛ්‍යා කීයද විතරයි? 850 විතරයි. එතකොට දරුණේ මේකේ උනේ ඇමෝනියා O2 එකතු කරලා NO හැදුනා. ඒ NO දරුවනේ ඊළඟ කුටීරලාම NO O2 එකතුලා ඔක්සිජනය වෙලා කවුරු හදන්නේ? O2 හදනවා. දරුවනේ මේකට වඩා මතක නම් මේ උෂ්ණත්වය 150 විතර අඩු කරනවා මේකෙන් මේකට යනවා. හොඳද? 150 විතර අඩු කරනවා වැඩි නෙවෙයි කරන්නේ. එතකොට දරුවනේ ඒ ප්‍රකාශ වැරදි. ඍණ එන්ට්‍රොපි වෙනසක් සහිත ප්‍රතික්‍රියා සඳහා ඉහත උෂ්ණත්ව හිතකර නොවේ. දරුවනේ डेल्टा G समानයි डेल्टा H ऋण T डेल्टा S. දරුවනේ ඍණ එන්ට්‍රොපි වෙනසක් තියනවා නම් අපි මෙයාගේ හිතන්න නැතුව ඉඳිමුකෝ. මේ ඍණයි ගුණලා මොකක්ද කියන්නේ? ධන වෙනවා උෂ්ණත්වය වැඩි වෙන දරුවනේ ධන කුට්ටිය මොකක්ද කියන්නේ? වැඩි වෙනවා. ඒක සංසිද්ධ වෙන්න තියෙන නබුර්තාවය මොකක්ද කියන්නේ? අඩු වෙනවා. මේ කියදින් දරුවනේ ඍණ එන්ට්‍රොපි වෙනසක් සහිත ප්‍රතික්‍රියා සඳහා ඉහළ උෂ්ණත්වය හිතකර නොවේ. හරිද වැරදිද? හරි. පහළ උෂ්ණත්වය ළමයි ඉන්නවා. උත්තර දරුවනේ පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය හරි. උත්තරේ 4. උත්තරේ 48 දරුවනේ ද්‍රව්‍යක විභාග සංගුණකය 48 ද්‍රව්‍යක විභාග සංගුණකය උෂ්ණත්වය මත නදාපවතින. තව විභාග සංගුණකය කියන්නේ මොකක්ද? KD කියන්නේ දරුවනේ අර ස්තර දෙකේ RFRB සමාන කරලා ගනිප් එකක් සීඝ්‍රතාවයකට අනුපාතය අනිවාර්යෙන් දරුවෝ උෂ්ණත්වය මත නදාපවතින. උෂ්ණත්වය මත නදාපවතින හරි විවිධ ද්‍රාවකවල ද්‍රව්‍යක ද්‍රාවිතාවය උෂ්ණත්වය සමග එකම ප්‍රමාණය වෙනස් වෙනවා. විවිධ ද්‍රාවකවල ද්‍රාවකයේ වෙනස් වෙනවා. ද්‍රව්‍යක ද්‍රාවිතාවය උෂ්ණත්වය සමග එකම ප්‍රමාණය වෙනස් වෙනවා. උෂ්ණත්වය සමග එකම ප්‍රමාණය වෙනස් වෙනවා. තමයි උෂ්ණත්වයට එකම ප්‍රමාණය වෙනස් වුණා නම් KD කියන්නේ මොකද බේටා? එක්සල ද්‍රාවිතාවයේ A ඇතුලේ එක්සල ද්‍රාවිතාවය කවුරුද? B ඇතුලේ එහෙම වුණා නම් මොකක්ද වෙන්නේ?
එක ප්‍රමාණය වෙනස් වුණා නම් KD මොකක් වෙන්න ඕනේ? වෙනස් වෙන්න ඕනේ නේද? ඒ වෙන්නේ. හැම එකකටම එක ප්‍රමාණයෙන් දිය වෙනවා. දැන් උෂ්ණත්වය වැඩි ගන්න දිය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ දිය වෙන ප්‍රමාණය වැඩි වෙන එක හැමතිස්සෙම මොකක් වෙන්න ඕනේ? නියත වෙන්න ඕනේ. උත්තරේ ප්‍රවේග විභාග සමනය සත්‍ය මතම දාපති හරි විවිධ ද්‍රාවකවල ද්‍රව්‍යයක ද්‍රාවකතාවය සත්‍ය සමනය එක ප්‍රමාණය වෙනස් වෙරදී උත්තරේ තුන 49 සල්ෆියුරික් ආම්ල නිෂ්පාදනයේ SO2 පියවර කීපයකින් SO3 වල බලවේග ඇත්තද පියවර කීයක්ද තමයි උත්පල තත්ත්ව කීය කරා යවන්නේ හතරක් කරා යවන්නේ තුන්වෙනි අපි හැම තත්ත්වෙම මොකද කරන්නේ පළවෙනි තත්ත්වය යවුව එළියට ගත්ත කූල් කරා ආයෙ දෙවෙනි තත්ත්වය යවුව එළියට ගත්ත කූල් කරා තුනෙන් යව ගත්ත එළියට ගත්ත වතුර දිය කරා වතුර නැතර සල්ෆියුරික් වල දිය කරනවා ඉතුරු ටික අර හතරවෙනි තත්ත්වය වල ඉතුරු ටික වැඩි කරගන්න හරි ඒ රේතු අධික තාපදායකයි ප්‍රතික්‍රියා इधर पढ़ाई प्रकाश आ रही सल्फ्यूरिक आम्ल निष्पादन उदाहरण लबन तथ्य दे दी एक पीवर की SO2 SO3 बड़ परिवर्तन है संपूर्ण परिवर्तन क्रिया स्वयं सिद्ध नहीं बाबा एक स्वयं सिद्ध नहीं इंदर में प्रश्न बहुत मैं प्रतिक्रिया अधिक तापदायक है अधिक तापदायक होना मतलब नहीं मैं SO2 O2 एक दूसरा दरुआ नहीं SO3 हदनिक अधिक तापदायक है डेल्टा खुदाई बिंदु है එතකොටනේ මෙයා දෙකයි මෙයා තාපදායක නිසා තමයි පද්ධතිය උෂ්ණත්වය වැඩි වුණා සමුද්‍ර මොන්නේ පුරුනේ ආවෝස්න පුරුනේ ඒක නිසා තමයි හැදෙන පළදාම මොකක් කරන්නේ අඩු වෙනවා ඒක නිසා තමයි අපි මොකක් කරන්නේද අර ප්‍රසස් උෂ්ණත්වය ඉඳන් සෙල්සියස් 400 පනේ මොකක් කරලා සංසිද්ධ නොවේ කතාවක් නෙවෙයි තව පළවෙනි ප්‍රකාශ හරිය දෙක දැන් උත්තරේ තුන දෙකයි තුනයි දෙකම දීලා අර එයාලා අදහස් කළා ඉතින් උෂ්ණත්වය වැඩි ආවස්න පුරිනෝනේ ඒ හින්දා මෙයා සංසිද්ධ වෙන කතාව අඩු වෙනවා කියන කතාවක් කිව්වා ඔය උත්තරේ තුන 50 HFC දරේ හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් වායුව ඉහළ වායුවල ඕසෝනියම් දායක නොවේ ඕසෝනියම් හයිඩ්‍රෝජන් දායක නොවේ දරේ CFC වලට වෙනවා කවුද HCFC එයා ඕසෝනියම් හයිඩ්‍රෝජන් දාගත්ත ටිකක් අඩු වුණා ඊටත් විසඳුමක් ඉදිරියට ගෙනාව HFC එයා ඕසෝනියම් හයිඩ්‍රෝජන් දාගත්තා නෑ හැබැයි එයා මොකටද දායක වුණා ගෝලෙන් සුපුර දායක හරි CF බන්ධන පිළිමෙන් ඉහළ වායුවලදී HFC ඉක්මනින් විනාශ වේ සීරක් බන්ධන පිළිමෙන් ඉහළ වායුවලදී HFC ඉක්මනින් විනාශ වේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉහළ වායුවල පහළ වායුවලදී මූල විනාශ වෙනවා උඩට යන්න කලින් මූල විනාශ වෙනවා ඒක මුක්ත ගන්න හැදෙන්නේ CF බන්ධන පිළිමෙන් ඉහළ කියන සාපේක්ෂයි අනේ හරිය කියලා නම් උත්තර එක ගන්න තුන දිරදී වැරදි කියලා දෙන්න ඔය වැරදි කියලා නම් දෙන්නවා ඒ ඉහළ වායුවල නැත්නම් විනාශ වෙනවා පහළ වායුවල විනාශ වෙනවා ළමයි අතන මේ පේපරේ ලේසිද ලේසිවනේ අර ලොකු දේවල් නෑ අපිට පැටලෙන ප්‍රශ්න ටිකක් තිබ්බා. සාමාන්‍ය ඉන්ටර්වියුස් පාස් කරගන්න. හරි.